අන්දරේ සීනි කාපු හැටි. කවට යාමමයි කවට යාමමයි රජවාසලේ කවට යාමමයි සීනි පදුර කාල දැම්ම කවට යාමමයි. ඔන්න යාළුවනේ අත්තම්ම අද ඔයාලට අරගෙන ආවේ ජනප්‍රවාදයේ ඉන රසවත්ම රසවත් අන්දරේගේ ලස්සන කතාවක්. මේ තියෙන්නේ ඒ කතාවේ තියෙන සුවිසල් රජමාලිගාව. ඉතින් මේ ඉන්නේ අපේ කතානායක අන්දරේ. අද මොකද මාලිගාව පැත්තේ වෙන්නේ? ගිහිල්ලා බලන්න ඕන. කට්ටිය කොහොමද? මොකද වෙන්නේ? සීනි නේද? මාලිගාවේ මොකද සීනි වේලන්න දාලා කාලෙකින් සීනි කෑවෙත් නෑ. රජතුමාට නොකිය කන්නත් බෑ. රජතුමා කන්න දෙන එකකුත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා. සීනි පොඩ්ඩක් නොකාකෝ. යම් බලන්න යන් රජතුමා මොකද්ද කරන්න කියලා ඇතුළට ගිහිල්ලා බලමු. රජතුමනි අනේ 5000කට බුදු වෙන්න රජතුමනි දැකීමක් සතුටක්. රජතුමනි සීනි වගේක් හමු වෙලා තියෙන්නේ. මොකද්ද අන්දරේ කියන්නේ? මේ රජවාසලේ සීනි මම නොදන්න සීනි කොහෙද අන්දරේ තියෙන්නේ? යම්කෝ රජතුමනි මම පෙන්නන්න. මං හිතුවා හරි අන්දරේ රැවටෙලා තියෙන්නේ ඔය. මේ අන්දරේ පස් රජවාසලේ පිටිපස්සේ හදන්න තියෙන බිත්තියකට විශේෂිත වූ පස් වර්ගයක් මේ තියෙන්නේ. වේලෙන්න දාලා අන්දරේ. අනේ අම්මේ මෙච්චර බුද්ධිමත් අන්දරෙත් රැවටුණානේ එහෙනම් පස්වලට. මම රැවටුන් තරමක් රජතුමනි. ඇත්තටම රජතුමනි මේ කොහෙන්ද පස් මෙච්චර? මේකේ මොකද්ද රජතුමනි තියෙන විශේෂත්වය? මේ පස් ජාතිය නම් ටිකක් හොයාගන්න අමාරුයි අන්දරේ. අනේ රජතුමා මම මොකද කියලා හිතක් ගත්තා. මම අන්දරේ මේ ඔළුවෝ මාලිගාවේ සීනි පැදුරක් තියෙනව වේලෙන්න දාලා රජතුමා බොරු කියලා මාව පන්න ගත්තා. මං කියන විදියට වැඩේ කරපා. රස සීනි ටිකක් කන්න ඕන. සීනි නම් තාත්තා ඉතින් කොච්චර හොඳද මමත් කාලා නැහැ. තාත්තා කියන විදියට මං කරන්න. තාත්තේ අම්මා මලා තාත්තේ අපේ අම්මා මැරුණා තාත්තේ. අනේ මොකද පුතේ කියන්නේ? උඹේ අම්මා මැරුණාද? අයියෝ වැඩක් නෑ. දැන් ඉතින් පස් කන්න තමයි එන්නේ පුතේ. උඹේ කටෙත් පස් මගේ මට තාත්තේ කාපිය. අයියෝ කොල්ලෝ කාපිය කොල්ලෝ වැඩක් නෑ ඉඳලා. අන්දරේ නවත්තපිය ඕක නවත්තපිය අන්දරේ දෙන්නත් එක්ක නවත්තපිය මගේ සීනි ටික අන්දරේ. මං සරයක් කිව්වා නවත්තපිය අන්දරේ. නවත්තනවා මිනිස්සයෝ. ඔය පස් නෙවෙයි ඔය සීනි. ඉවරයි සේරම. මෙදා සැරේ අහුණා මම මේ කපටි මිනිස්සයට. කවට අන්දරේ පරද්දන්න ඔන්න රජතුමාටත් බැරි වුණා. මේ වගේ තවත් රසවත් කතන්දර නරඹන්න අත්තම්මාගේ රස කතා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.